අද මාධ්‍යවේදී මහත්වරු ඇවිල්ලා ඉමදුවට ඉතාමත්ම වැදගත් උතුම් කටයුත්තක් පිළිබඳව ජනමාධ්‍යයට ඉදිරිපත් කරලීම සඳහා සූදානම් වන්නේ මේ ස්ථානයේ ඉමදු විවේකාරාම විහාරස්ථානය එම විහාරස්ථානයේ ආසන්නයෙන්ම කඩක සෝමරත්න විජේසේකර මහත්මයාණන් කරන සත්කාරයක් පිළිබඳවයි සිහිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. එතුමා අහිංසක සතුන් බලල්ලු අරගෙන අසනීපෙන් ඉන්න සතුන් අනීප කළ බෙහෙත් විදලා කන්න දීලා සතුන්ට අවශ්‍ය ආකාරයට ආහාර පාන ආදී ලබා දීම සඳහා කටයුතු කරන ලබනවා. ඒ විතරක් නෙවෙයි සතෙක් මලාට පස්සේ මහා පුදුමාකාර වේදනාවකින් ඉන්නේ. gedara තමන්ගේ කෙනෙක් නැතුණා හා සමානව පන්සලට ඇවිල්ලා මාත් එක්ක කතා කරනු ලබනවා. හාමුදුරනේ මෙන්න මේ සතා නැති වුණා. මට දානයක් දෙන්නට ඕන. එහෙම කතා කළා. ඊට පස්සේදී දානේ පිළියෙල කරගෙන එනවා. ඒ සත්තුන්ට අවශ්‍ය ආකාරයේ මස් ආදී වශයෙන් ඒ සියල්ලක්ම ගෙනල්ලා දීම සඳහා මෙතුමා කටයුතු කරන ලබනවා. ඉතින් මේ විදිහට බැලුවම් පස්සේ මේ රටේ ජීවත් වෙන බෞද්ධ සමාජයක් තුළ සත්පුරුෂ මිනිසයන් තුළ තියෙන්නට ඕන ඉතාමත් උතුම් ලක්ෂණයක් අපි දකින්නේ. ඒ විතරක් නෙවෙයි කොරෝනා වසංගත අවස්ථාවේදී මෙතුමා නිරන්තරයෙන්ම ඒ සතුන් වෙනුවෙන් ආහාර පාන ආදී ගෙදර හදාගෙන ඇවිල්ලා මේ තවමේ කන්න බොන්න නැතුව ඉන්න සතුන්ට ආහාර පාන ආදී ටික දුන්නු අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ විදිහේ බොහොම සත්පුරුෂ ක්‍රියාවන් මේවා ලෝකයට දක්වන්නට ඕන. ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් වෙනවා. අපි දන් දෙනවා. ඒ වගේම වෙනත් පින්කම් කරනවා. විශාල මුදල් වැය කිරීමක් සිදු කරන ලබන. නමුත් මේ වගේ සත්පුරුෂ ක්‍රියාවන් දකින්නේ බොහොම කලාතුරකින්. එවැනි දේවල් සමාජයට ඉදිරිපත් කරනු ලබනවා නම් කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වැනි උතුම් සිතිවිලි මිනිස් සිත් තුළ ඇති කර ලීම සඳහා ඒක හේතුවක් වෙනවා. මේ මාධ්‍යවේදී මහතුරු මේ විදිහට ඇවිල්ලා මෙවැනි කටයුතුකට සම්බන්ධ වීම පිළිබඳව ඔය ඇත්තන්ටත් මාධ්‍යයටත් අපගේ පුණ්‍යානුමෝදනා වගේම ස්තුතිය ප්‍රදානය පිරිනමු ලබනවා. තෙරුවන් සරණයි. ඇත්තටම ඉතින් දැන් සෑහෙන කාලයක් කොරෝනා වලටත් ඉස්සර ඉඳලා තමයි අපේ මහත්තයා පටන් ගත්තේ. කොරෝනා කාලේට වැඩි වුණා. මොකද පොලිසියවත් යන්න දුන්නේ නැහැ. මෙයාට විතරයි පාරේ යන්න දුන්නේ. මෙයා මේ වැඩේ කරන බව දන්න නිසා. ඉතින් ගිහිල්ලා ඒ කාලේ ඉඳලම මේ දිගටම කරනවා. ඒ කාලේ නම් හිටියා මං කියන්නේ බල්ලෝ 17ක් 18ක් විතර. ඒ හැමෝටම ගෙදරදී උයාගෙන යනවා. එහෙම ගිහිල්ලා ඒ බල්ලෝ දැන් මෙයාට වෙච්ච දේ යන්න විදියක් නැහැ. බල්ලෝ ඔක්කොම ළඟට එනවා. කෑ ගහගෙන මේ බයිසිකලේ සද්ද අඳුරනවා. හැම බල්ලෙක්ම බයිසිකලේ සද්ද අඳුරනවා. ඊට පස්සේ ගෙවල් වල ඉන්න බල්ලොත් ගෙනල්ලා දාන්න පටන් ගත්තා. මෙයා කැම දෙන බව දන්න නිසා මේ ටවුන් එකට. දැන් අර අපේ ගෙදර හදන්නෙත් එහෙම එකක්. ටවුන් එකේ ගෙනත් දාපු එකේ ගෙනල්ලා හදනවා. ඒ වගේ ඉතින් මේ ඇත්තටම මම සතුටු වෙනවා. මේ අපිට කන්න නැති වුණත් බල්ලොන්ට ගෙනියන්න ඕන. අනිවාර්යෙන් ඒක එයාට කරන්නම ඕන. දැන් සමහර නැති දවසට මම හරි උයන් යනවා. නැත්තම් මෙයාගේ හිත හොඳ නැහැ. ඒක නිසා මං හරි හදලා ගෙහිලා දෙනවා. ඉතින් බල්ලෝ දැන් මාවත් අඳුරනවා බැංකුවටවත් යන්නේ නැහැ. බැංකුවට යනකොට බැංකුව ඇතුළටත් යනවා මාත් එක්ක. මහත්තයා වැඩි ආරක්ෂාවක්. ඔව්. ඉතින් ඌ මේ දැන් බාජ්ජෙන් හිල්ලා දීලා ඊට පස්සේ ඌ පස්සෙන් එනවා යෝගට රඳිනවා. ඒ ළඟ තියෙන කඩයක් රුපියල් 50යි යෝගටයක්. ඒ 50 යෝගට තමයි මෙච්චර දවස් දුන්නේ ඒ කඩේ වහන කතාවක්. ඒ වුණොත් ඉතින් 70කට යන්න වෙයි. මොනව කරන්නේ මේ මං කිව්වා එහෙම වුණොත් ඉතින් භාගේ හරි දෙන්නේ කියලා. ඒ ඉතින් අපේ ආර්ථිකයට අපි පෙන්ෂන් එකෙන් ජීවත් වෙන්නේ ඇත්තටම. අය පෙන්ෂන් එකෙන් ජීවත් වෙන අපි රෝල් කර ගන්න ඕනේ කොහොම හරි. ඔව් අර බල්ලෝ අර දැනටත් අන්න බල්ලෝ දෙන්නෙක් ඉන්නව ලෙඩ වෙච්ච. ඒ එක්කෙනෙකුගේ ඇස් පේන්නේ. ඒ ඇයිට ඇස් වලට බෙහෙත් දානවා. අනිත් එක්කෙනා අර මොකද්ද මේ ලෙඩක් තියෙන මේ දවස්වල පස්සපන්න නැති වෙන්නේ. ඒක හැදෙන්නගෙන නෙවෙයි කියලා මෙයා අරන් ගියාම ડોක්ටර් කියලා. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් ගැස්සෙව්වා. සල්ලි මං හිතන්නේ ලොකු ආනක් ගියා මෙයාගේ. මං කලින් මහත්මයා මෙතන ව්‍යාපාරයක් කරගෙන ගියේ මේ ඉස්සෙල්ලා. ව්‍යාපාරේ රැයටත් මම මෙතන තමයි හිටියේ කඩේ.
ඉන්න අවස්ථාවේදී මේ කට්ටියට සතුන කන්න බොන තැනක් නැහැ. මේ ඔක්කොම ගෙනත් දාලා ඉන්න අයාලා යන සතු මෙතෙන්ද මේ ස්ටෑන්ඩ් එකට පාවුලු ස්ටෑන්ඩ් එකට ගෙනත් දාන්නේ. ඒගොල්ලන්ට කන්න බොන්න හොටෙල් වලට ගියා ගහලා එළවනෝ. ඒක හින්දා මෙතනට බය රැස් වෙලා ඉන්නේ. මෙයාට කන්න වතුන ඉන්න මම ඉතින් ඒක පටන් ගත්තා. කොරෝනා කාලේ ඉඳන් මම මේ ඩිකටම මම ටෙක් වල එනකම් මම මේ කැම් දීගෙන උදේ නෝනත් එක්ක ව්‍යාගෙන හැමදාම මේ ඇහැන විදිහම මට යන දවසට ඊළඟට ඒ අමතරව මේ සත්තු ලෙඩ වෙනවා. මේ මොකක්ද පස්සපන්නේ තිය රෝගේ හැදෙනවා. අනික් කටියට කන්න බැරුව බඩේ ජාරා මේ බඩේ යෑම් අර මේවා තෙම යෑම් අර මේවට වෙනව බෙහෙත් කරන්න මම මේ මොහොම අමාරුවෙන් පසු වෛද්‍යකාරයාට අරන් ගිහලා සල්ලි විඳන් කරලා මේගොල්ලෝ මේව කරවද. වතුර එතකොට දැන් බේත් දිනවා වගේ දේවල්. ඒව කරන්නේ මහත්තයෝ මේ ටීවී වල දාගෙන මම පසු වෛද්‍යකාරයාට හරි ඔය PHA මහත්තයල් බෙහෙත් ඉන්න කාලේ ඔක ඉන්න කෙනෙක් හොයාගෙන ගිහිල්ලා ඔය ජල පීතිකාවල් වලට අර ඔන්නවල බෙහෙත් ඉද්දෝ. ඒ අමතරව මේ ආහාරය දෙන අමතරව ඒගොල්ලෝගේ සෞඛ්‍ය පැත්තයි මහජන ප්‍රජාවගේ සෞඛ්‍ය මහජනතාවට මෙයාලගෙන් සපා කෑම වගේ දෙයක් නොතින් වෙන්න පුළුවන් අනිත් අවම කරන්න කටයුතු කරනවා. ඔය ඒක හොන්නවා. මම ඒක තමයි ජල පීතිකා බෙහෙත් ඉද්දලා ඒව කරලා වෙලාවට ඒවා බලලා ඒ PHA මහතු දැනුවත් කරලා එතෙන්ට අරන් ගිහ ටීවී වල දාගෙන ඒවත් කරනවා. ඔය අමතර ගොඩක් දුරට මෙතන වුන්ටම තමයි ගොඩක් තුනෙක පැටව හිටන් ගෙනත් දාන. කට්ටිය ගෙනත් උදේ රැයට ගෙනත් දාලා උදේ පාන්දරකට කිරි බොන ආදී පැටව ගෙනත් දාන. මේ උන්ටත් ඉතින් යාන්දන් කිරි ටිකක් මාර ගාලා පිටි ටිකක් හදලා දීලා පොඩ්ඩක් එහෙම සතිය දෙයක් ඉන්නලා කාට හරි අඬ ගහලා හරි දෙනු ගන්න පුළුවන් දීලා ඉඳහට නැත්නම් ගොඩක් පුළුවන් මෙතන පටන් ගත්තා අර NSB බැංකුව ගාට කරන බල්ලෝ 20කට වැඩි කෑම දෙන්න වෙලා. මම තාගෙමත් එහෙම ඉල්ලන්නේ නෙවෙයි. මම ඉල්ලීමක් කරන්නේ කවුරු හරි උදව්වක් කරනවා නම් පල්ලි වලින් නෙවෙයි. ආහාර ටිකක් මොනවා හරි හාල් ටිකක් මේ මොකද කරෝල කෑල්ලක් ඒ වගේ සැමෙන්ටින් එකක් අන්න ඒ වගේ දෙයක් උපකාරයක් කරන මුදල් එපා. මුදල් නැන්නේ මම සෑහන් මගේ පඩියටත් වැඩි විතන්ගෙනම මම දැන් ගමත සිකුඩි ජොබ් එකක් කරන මුන්ට කන්න මේකට කන්න දෙන්න විදියක් නැතුව සුරු කරනවා. පල්ලි මදි හින්දා. සිකුඩි ජොබ් එකකට යනවා මේ මොකද මේකට කන්න දෙන්න ඕනේ මදි. යන්න පෙන්ෂන් එක මදි. ඒව තමයි දිගටම මහත් ඒව තමයි කරගෙන යන්නේ මගේ නෝනත් උදව් කරනවා ඉතින්. යන්න පියන්න මම සමහර ඩියුටි ගිය දවසට ඉකුඩි හමුදාය මම හිටිය අවුරුදු 30 ගණක් හමුදාය ඉඳලා ආයේ. ඒ අමතර දැන් ඉකුඩි ජොබ් එකට යන්නේ මේ මෙයාට කන්න දෙන්න ඕනේ. මදි හින්දා මගේ ගන්න පෙන්ෂන් එක මදි හින්දා. මම යන දවසේ ඩියුටි දාලා නෝන උයලා තියලා නෝන අරන් යන බස් එකේ ඇවිල්ලා මේකට බෙදලා හෙදලා යනවා. දෙයයන් මහත්තයෝ මෙයාලට ඉල්ලම් කන්න බෑනේ. ද මිනිස්සුෙකුට බඩ කිනි කියලා ගිහලා හිඟා කන්න හරියෙන්. හිඟමනේ හැර කියලා කියන්නේ. මෙයාට කිසි දෙයක් නැහැනේ කන්න බොන්න වතුර ටිකවත් නැහැ. එහෙම වැටලා ඉඳාගන්නේ කරන්නේ. කන්න බොන්න නැතුව විසි වෙවි. එතකොට මට හිතුණා මේකට මේ සත්කාරය කරන්න ඕනේ කියලා. ඉතින් සත්තුනේ කටින් ඉල්ලන්න බෑනේ. ලෙඩක් වුණත් මට මෙහෙම ලෙඩක් කියලා කියන්නත් බෑනේ. ඒ වගේ තත්ත්වයක් මම අවුරුදු ගානක් තිස්සේ කරගෙන යනවා.